Hi friends, welcome to my YouTube channel. ඉතින් අද අපි යන්නේ Alien Falls බලන්න. අපි පඹහින්නේ බස් එක අරගෙන ඊට පස්සේ තමයි Alien Falls වලට යන්න පටන් ගත්තේ. Alien Falls වලට යන්න නම් අපි කළුපහනින් බහින්න ඕනේ. අපි ඉතින් බලමුකෝ ගිහිල්ලා අපිට පඹහින්නේ ඉඳන් කළුපහනට යන්න විනාඩි 20ක් වගේ තමයි ගියේ. ඔන්න අපි කළුපහනින් බැස්සා. ඊට පස්සේ ඔයාලට මේ වගේ බෝඩ් වගේක් බලන්න පුළුවන්. ඒ බෝඩ් වල ගහලා තියෙන්නේ මෙතන පාරෙන් උඩහට යද්දි මොනවද ඔයාලට බලන්න තියෙන්නේ කියලා. ඇත්තටම අපි ගොඩක් අය දන්නවනේ කළුපහනෙන් උඩහ කියන්නේ මාරම ලස්සනයි. මේ ඔයාලට මම පෙන්නලා තියෙන්නේ මෙතනින් ගියාම ඔයාලට බලන්න පුළුවන් දේවල්. ඊට පස්සේ ඔය දැන් පාරවල් දෙකක් බෙදෙන්නේ. ඒකෙන් ඔය දැන් පෙන්නන පාරෙන් තමයි ඔයාලට Alien Rock එකට යන්න පුළුවන්. ඒ වුණාට අර කෙලින් පාර ගිහින් තමයි Alien Falls වලට යන්න පුළුවන්. ඒ වුණාට Alien Rock එකට යන පාරේ ගිහිල්ලා Falls එකට යන්න පුළුවන්. ඒ වුණාට ඒ පාරෙන් ගොඩක් අය යන්නේ නැහැ. ඒ කියන්නේ ඒක හොටෙල් එකකට ආйти ප්‍රයිවට් ඉඩමකින් තමයි යන්න තියෙන්නේ. ඉතින් එහෙම යන්න බෑනේ. ඉතින් අපි ඔහොම ඉස්සරහට ගියා. මේ ඔයාලට ලස්සන කඳු එහෙම පේනවා. මට කියන්නමත් ගනානේ ඔයාලත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාලව ආයෙත් වෙල්කම් කියලා පිළිගන්නවා. ඒ වගේම ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් මගේ channel එක subscribe කරන්න, මම දාන වීඩියෝස් වලට like කරන්න, comment කරන්න, share කරන්න. ඇත්තටම ඉතින් ගමන පටන් ගත්ත වෙලේ ඉඳන් හරිම ලස්සනයි. චුට්ට දුරක් කොහම උඩහට යනකොට මේ වගේ ලස්සන view එකක් තමයි අපිට ඉස්සරහා දකින්න පුළුවන්. ඒ කියන්නේ පාරේ ගොඩක් සෙනග එහෙමත් නැහැ. බස් යන්නෙත් නැහැ මම දන්න විදියට. දන්න විදියට කියන්නේ බස් යන්නේ නැහැ. ඒ කියන්නේ ට්‍රිප් වගේ යනවා නම් යන්න පුළුවන්. හරිම ලස්සනයි. මේ පාලමකින් අපි යන්න තියෙනවා. ඊට පස්සේ ඒ පාලමින් යනකොට මේ පැත්තට තියෙන්නේ මෙන්න මේ වතුර පාර. මේ වතුර පාරක් තියෙනවා මේ පැත්තට. ආයි මේ පැත්තට වතුර පාරක් තියෙනවා. මං හිතන්නේ මේ උඩ කුඹුරු වලට වතුර ගන්න හැටි මේකෙන්. හරිම ලස්සනයි ඉතින් මෙතන. මේ උඩ හරි මීදුම තියෙනවා. ආරක් පේනවද නැහැ. ෆෝන් එකකින් පේන්නේ නැහැ මං හිතන්නේ. මේ තියෙන වටේ view එක. නේද? මේ හරි වලට පේනවද මෙන්න මේ හරි. මෙන්න හරි මීදුම තියෙනවා කඳු උඩ. මෙන්න මේ ඒරියාව තමයි මීදුමේ වැහිලා තියෙන්නේ. අතර මේ අපි යන පාරේ චූටි කුඹුරු, ඊට පස්සේ මේ බලන්නකො පුවක් ගස්, පොල් ගස්, ඊට පස්සේ පළතුරු පැල, එහෙම ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මේ කියන්නේ මේ වාර ටිකක් දුෂ්කර පැතිනේ. ඒ වුණාට මේ මිනිස්සුන්ට කියන්නේ හැමදේම වගේ තියෙනවා. කියන්නේ සම්පෝෂිතයි. view එක ගත්ත හරිම ලස්සනයි. හරිම නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. මේ බලන්න මේ පැත්තේ තියෙන මේ කුඹුරු වලට එනවා දැන් මොනුරු කෑ ගහනවා. මොනුරු ඉන්නවා මේ පැත්තේ. සෑහෙන මොනුරු ඉන්නවා. මොනුරු ලස්සන. මෙතනට අංකල් කලින් කිව්වේ Alien Falls කියලා නෙමෙයිනේ. නිදන් ගොඩැල්ල හරි මොකක් හරි කියලා කිව්වා. නිදන් ගොඩැල්ලනේ. නිදන් ගොඩැල්ල. ඊට පස්සේ නේද ඒක වෙනස් වෙලා තියෙන්නේ. Alien Falls කියලා. මොකක් හරි හේතුවක් තියෙනවද? එතන මේ Alien කියලා කෙනෙක් ඉඳලා යා කරපු නිර්මාණ වැඩක් කියලා කියනවා. ගලපිට ගන්න. Alien කියනවා. ඔව්. Alien කියලා පුජ්‍යලෙක් හිටියලු. ඉතින් එයාගේ නම තමයි දාලා. නැත්නම් නියම නම නම් තිත්ත ඇල්ල. තිත්තැල්ල. තිත්තැල්ල. තිත්තැල්ල කියලා තමයි ඉස්සර ඉදම කියලා තියෙන්නේ. ඒ කියන්නේ තිත්ත වැල් කඩුල කියලා. තිත්ත ඇල්ල වලින් කඩුලක් හදලා තියෙනවා. මේ තිත්ත ඇල්ල කියලාත් ඉතින් දෙක. අර තිත්ත අර වැල් වලින් මෙහෙම තියෙන ඒක හින්දා. ඔව්. ඒක තමයි. හරි මාමේ අපි එන යන්න හරි. අපිට මාමා කෙනෙක් හම්බුණා. එයා මේ ගමේ කෙනෙක්. එයා කට්ටිය යනවා නම් මේ ගයිඩ් කරනවා කියලා කියනවා. ඉතින් මේ ඔයාලට එහෙම ගයිඩ් කෙනෙක් ඕන නම් එහෙම මේ පැත්තේ එහෙම අංකල් කෙනෙක් මේ ගයිඩ් වලට මේ ගයිඩ් කරන්න ගන්න පුළුවන්. අපි නම් මේ එයා හිතුවේ මේ
ඒ කියන්නේ අපිනුත් ඒව ගයිඩ් කරන්න ඕනද කියලා අපි කිව්වා නෑ අපි යන්නම් කියලා. ඒ කියන්නේ අපිට පතින් පාර හොයන් යන්න පුළුවන් නේ. ඒ නිසා මේ අපි පාර හොයාගෙන යනවා. ඒ කියන්නේ එච්චර දුර නැහැ. ඒ කියන්නේ ප්‍රධාන පාරෙන් ආවට පස්සේ ඇතුළට හැරිලා වැඩි දුරක් යන්නේ නැහැ. මේ මෙන්න මෙහෙම පාර තියෙනවා. මෙන්න මේ වගේ පාරක මේ යන්න තියෙන්නේ. මේක මෙහෙමකින් ඊට පස්සේ හැරුණාම චුට්ටක් උඩට අපිට කාණුවක් වගේ හම්බෙනවා. මේ කාණුව මේ කෙලින්ම වැටෙන්නේ ඔය එලියන් ෆෝල්ස් එකට. ඉතින් මේකෙන් අපිට යන්න පුළුවන්. බලන්න ඉස්සරහ ඔයාලට පේන විදිහ දැන් චුට්ටක් කැලේ වගේ තියෙන්නේ. මේ ඊට පස්සේ මෙන්න මේ අඩිපාරේ ඔයාලා පහළට බහලා එන්න ඕන. මෙන්න මෙතනින් තමයි යන්නේ. ඔතනින් උඩට යන්න එපා. චුට්ටක් කැලේ පාරක් තියෙන්නේ. මෙන්න මේ පාරෙන් තමයි යන්නේ. ලස්සන මාළු තියෙනවා. යන ගමන් චෝක් එකේ යන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ මේ මානද ඉලුක්ද අපි කියන්නේ ඉලුක් කියලා. සමහරු කියන්නේ මාන කියලා. ඊට පස්සේ ඒක මැදින් යන්න තියෙන්නේ. මේ අතනින් ආවට පස්සේ මේම පාරේ ගොඩක් යන්නේ ඉතින් චුට්ට දුරක් යන්න තියෙන්නේ. මේ බලනකොට වරාමල්ලකේ චූටි එක වගේ එක තියෙනවා හැමතැනම. ඒව නම් ෂෝක් අනේ. අම්මන්න ඒවා ඉතින් හැමතැනම තියෙනවා. මම නම් ඉතින් ආසයිත් දන්නේ. ඊට පස්සේ මේ මෙන්න කාණුවක් තියෙනවා. කාණුවේ යන්න ඕනේ. උඩින් යන පුළුවන්. පහළට වැන්නොත් එහෙම පහළ මේ වැන්නොත් තියෙන කැලෑව වගේ. අර බලන්න කරපෙතේ ලස්සන view එක. මාරම ලස්සනයි. ඉතින් සෑහෙන ප්‍රදේශයක් පේනවා. කොහෙද කියලා නම් දන්නේ නැහැ. මේ කූඩැල්ලෝ ඉන්නවා. දැන් චුට්ටක් ඇස්ස හින්දා කූඩැල්ලෝ හිටියා. මේ අපේ යාළුවෝ තුන්දෙනෙක් විතර දැන් කූඩැල්ලෝ ඉඳලා යාළුවා අයින් කරගත්තා. ඒ කියන්නේ ආව චූටි කැලේ පාරේ. ඊට පස්සේ ඔයාලට මෙන්න දැන් අර වතුර පාරක් හම්බෙනවා කිව්වේ. ඒක හම්බෙනවා. මෙන්න මෙතනින් තමයි මේ වතුර පාර පහළට යන්නේ. මේ වතුර පාර මතක තියාගෙන මේ යන්න පුළුවන්. අර අංකල් නම් කිව්වා වතුර පාරෙන් කෙලින්ම යන්න බෑ. ඒ හරිය හොඳටම කැලේ කියලා වතුර පාරේ කෙලින්ම ගියොත්. ඒ නිසා මේ කූඩැල්ලෝ ඉන්නවා. සෑහෙන අපිට දැන් කට්ටියක් හම්බුණා. මේ එයාලත් කූඩැල්ලෝ ගියේ. මේ එයාලා නම් මේ කෙලින් පාරෙන් ආවේ. අපි එයාලට මෙතනින් උඩට නගිනවා. මෙතනින් උඩට නැගලා යන්න පුළුවන්. ඒ පාරේ මේ බය හිතෙන්නේ නැහැ. මෙතනින් උඩට නැගලා ගියා එක. මෙතනින් උඩට නැගලා යන්න පුළුවන්. කැලේව තමයි ඉතින්. කූඩැල්ලෝ තමයි. කූඩැල්ලෝ එල්ලෙනවා හිටු ගාලා දැන් අර අපිට කට්ටිය කපුසෙන් යනවා. කකුල් වලට තුන් දෙනා කූඩැල්ලෝ. මේ ඉතින් කැලේව මෑත් කරගෙන යන්න කැපෙනවා. ඉන්දිය ගලව ගන්න බෑ කියන්නේ. අත්පා කැපෙනවා, බඩ කැපෙනවා. අපි කකුල් කලසමේ කකුල් උස්සන් යන්නේ. කූඩැල්ලෝ එල්ලුනොත් පේන්නේ නැතිනම් අපි හැමෝම එහෙම යන්නේ. මේ ඔයාලත් එනකොට ඉතින් කූඩැල්ලොන්ට බලයි නම් කූඩැල්ලෝ කද්දීම දාන්න මොනවා හරි අරන් එන්න සිද්ධාලේට එකක් හරි. එහෙම මොනවා හරි අනිවාර්යෙන් අරන් එන්න. දැන් අද වැස්ස නැති නිසා මේ ගාන දැන් හිතන්න වැස්ස නැතුව මෙච්චර නම් වහිනකොට මේ මෙතනින් පරිස්සමට එන්න දී කොටේ උඩ ගහගෙන තියෙනවා. අනේ මේ ඈතින් තේන්නේ අපි ආපු පාර. ඊට පස්සේ මේ ඔයාලට තව ටිකක් ඉස්සරහට මෙන්න මේ වගේ තේ කෑල්ලක් හම්බෙනවා. මං හිතන්නේ අර පාර දිගේ ආපු කට්ටිය මෙතනින් එන්න ඇති ගොඩ වෙන්නේ නැත්තේ. අපි මේ තේ කෑල්ලට ගොඩ වෙලා යනවා. ඔව් සත්තු සර්පා ඉන්නවද දන්නේ නැහැ. පරිස්සමට එන්න ඕනි. බේරෝනි කුඩෙන්න. ඔනේ යන්නේ. කකා ඔය සරප්පු යටත් හිටියා. සරප්පු ගාලා මේ කුඩෙල්ල හැමතැනම. ඔනේ මේ. ඔනේ හරි තේරෙන්නේ නැහැ හැමතැන. මේ සෑහෙන කුඩෙල්ල වලක් වගේ මේ බලාගෙන ඉන්න ඕනේ. ඒ වගේ අපේ යාළුවෙක් අතරින් එන්න කි දඩස් ගාලා වැන්නා. hina වෙන්න හොඳ නැහැ.
ඒක hina වෙන්නේ යාට මොකුත් උන්නේ නැහැ. ඒකයි නැත්නම් අපි ආද වෙන්නා මෙමෙ hina වෙන අය නෙමෙයි. මුළු මූණෙම හැම තැනම පඳුරු වදිනවා. ඒ මැදට මේ පඳුරු වල චූටි සත්තු ඉන්නවා. මේ මං හිතන්නේ වැඩි කට්ටිය ගිහින් නැතුව ඇති. අනික මේ පුංචි පාරවල් දෙකක් විතර තියෙනවා. මං ආපු පාර හරියට ඕම් බලන්නකෝ දැන් ඉස්සරහට තියෙන view එකේ ලස්සන මේ අර කඳු ටික ලස්සනට පේන වීඩියෝ එකේ එහෙම ගියොත් ගණන් ගන්න එපා. මේ බලාගෙන නැගින්න ඕනේ. ඇවිත් බලන්න මුළු ඇඟම කසනවා අපේ. ඇයි අනේ පානිකර මේක එක පඳුරනේ දැන් නම් අපි ගොඩක් ළඟයි. ඔය අන්න කියන වැටෙන්න ගියා. නෑ වැටුන්නේ නෑ. අර හෙත් කවුරුත් ඔක්කොම යනවනේ. මේ අපි දැන් ගොඩක් ළඟ යලා ඉන්නේ. මේ සෑහෙන ළඟයි. ඉන්නකෝ. ඔයාලට පේනවනේ අර අතරින් අර අපි ඉස්සෙල්ලා කිව්වේ වතුර පාරක් තමයි කොහමද සෙට් කරන්නේ කියලා වතුර පාර යනවා මේ පහලින්. ඔම්මෝ ඇඟ කසනවා සෑහෙන මත් දෙකයි. බඩයි ඔක්කොම. මේ ඉතින් මේ හරියනම් ටිකක් ගස් ලැබී යනවා වගේ. මෙන්න මෙතනින් පහළට තමයි යන්නේ. දැන් අපි ආව පාරේ ඇවිල්ලා. ඔන්න එහෙනම් අපි පොලිසියට ආවා. ඒ කියන්නේ මේ හරිය නෙමෙයි. අර උඩට යන්න ඕනි. මේ එන්නකෝ. මම හිතන්නේ චුට්ටක් වැහැලා. මෙන්න ලස්සනට තියෙනවා ඒලියන් ෆෝල්ස් එක. අපි වතරෙම යන්න ගියා භාගයක් දැස්සා. යන්න බෑනේ. මේ මෙච්චරටම කැමුණා ඔයගොල්ලෝ උස්සලා. මේ ඇත්තටම යන්න බයයි. මේ සෑහෙන වතුර මේ ගැඹුරු ගතියක් තියෙනවා. මේ ඊටපස්සේ මෙන්න මේ ගලකින් නැගින්න කියන නේද? බලමු මම ගන්න පුළුවන් නේද කියලා. නැග ගන්න පුළුවන් වුණත් අපිට මොන සාර්ථකයි. නැත්තම් ඉතින් ආපහු යන්න. අපි ගලින් නැග්ගා. දැන් ගලින් බහින්න යන්නේ. මේ ගලින් ආවේ මේ මම චූඩියට පොළට උස්ස ගාලා දැන් කල්පනා කරේ බහින්න දිනා උඩට පහළට පැන්නා මේ ගල් මාර විදිහට ලිස්සනවා පරිස්සමට අඩිය තියලා යන්න ඕනි මේ මං හිතන්නේ වැහැලා එක්ක මේවල වතුර පිළිලා යට වෙන්නම මොකක් හරි වෙලා තියෙනවා පරිස්සමට වැහැ ගන්න කලින් ආයේ ගියොත් අපිටත් හොඳයි නැත්නම් අපිටත් සෑහෙන කට්ටක් කන්න වෙයි වගේ අපිට හිතෙනවා. අපි ඒලියන් ෆෝල්ස් ළඟටම ආවා. ඉන්න ළඟට ළඟින් නෑ. ළඟින් ළඟටම තමයි. මේ බලන්න ඒක පිටරකින් තියෙන ගල් දෙකක් නේද බලක් ඇල්ලා. ඒ මැදේ ගානට එතනින්ම පාරක් හොයාගෙන ඇල්ලක් වැටෙනවා. මේ සෑහෙන ගැඹුරුයි. නාන්න එන්නම් ඇත්තටම අපි දන්නේ මාර්ම ගැඹුරුයි. කියන වතුර කොළ පාටයි ඉන්නේ තියෙන්නේ. අපි උඩට යන්න හදන්නේ යන්නේ අත ගල් තරම යන්නේ. මෙතන උඩට යන්න ඕනි. ඒ කියන්නේ ඔයාලට ඒක එච්චර ඇඩ්වෙන්චර් එකක් වගේ පේන්නේ නැතුව ඇති. ඒ වුණාට අපිට නම් ඒක මාර ඇඩ්වෙන්චර් එකක්.
දැන් එන වීඩියෝ එක ඉවර කරන්න හදන්නේ. මේ අන්තිම ටික අපි එන ටික වීඩියෝ කරන්න බැරි වුණා. මේ හරි අමාරුවෙන් ආවේ. අර උඩින් නැගලා බහැලා කියන්නේ ඇත්තටම අමාරුයි චුට්ටක් එතන. අද වතුර වැඩි වෙලා තිබෙන දර ලොකු ගලකින් බහැලා ආවා. ඊට පස්සේ මේ එතන දැන් අපි ආවර කැලේ පාරින්නේ. ඊට එහා පැත්තේ පඩිපෙළක් තියෙනවා හොටෙල් එකකට. මේ ඊට පස්සේ එතන හොටෙල් එකට ඇවිල්ලා හිටපු කට්ටියක් කිව්වා අපිට මේ පාරෙන් යන්න මේ එතනින් ගිහලා කියලා. ඒ වුණාට මේ ඒ පාරෙන් එන්න දෙන්නේ නැහැලු. ඊට පස්සේ යාලා කිව්වා මේ එහෙම ගියොත් කියන්න අර පාරෙන් යන්න අමාරුයි කියලා. ඇත්තටම මේ අමාරුවෙන් හිටිය අපේ කක්කා කෙනෙක් වැන්න උඩ නගින්න ගිහිල්ලා මේ එයාගේ කකුල පොඩ්ඩක් මේ වෙලා තිබෙන්න අර ආයි කැලේ පාරෙන් යන්න අපිට මේ පොඩ්ඩක් බය හිතන කුඩැල්ල එහෙමත් ගොඩක් ඉන්නවානේ. ඒ නිසා තමයි අපි මේ ඊට පස්සේ පඩිපෙළෙන් නැගලා මේ පාරෙන් ආවා. ඒ පාර හරිම ලස්සනයි බලන්නකෝ යාළුවනේ මේ හරිම ලස්සනයි. ඉතින් අපි මේ පාරෙන් ආවා. අර හෙඩලා මේ චුට්ටක් දුරයි ගියේ වුණාට මේ පාරේ වුණාට ඉතින් ලස්සනයි. ඔයාලට මගෙත් හේදල්ලා. බොරු එක. අපි ආලේ කකුල මේ කූඩැල්ල හිටියක් කිව්වේ මම කූඩැල්ල එක්ක ආවා මේ හොඳටම ලේ යන්න ගත්තා. ඊට පස්සේ අපි තේ දැල්ලක් අරන් හපලා මේ තිබ්බා. ඒ තේ යන එක නවතීද බලන්න. හායි. ඔයා අපේ බැකී වගේ. බයි බයි. එහෙනම් වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලා හැමෝටම බයි.